හායි යාළුවනේ මිනිසුන් ජලයේ ගිලී මැරෙන්නේ ඇයි? මේ ගැන වැඩිදුර විස්තර මම අද ඔයාලත් එක්ක කතා කරන්න හිතුවා. මේ වීඩියෝ එක ඔබේ ජීවිතයට ඉතාම වැදගත් වෙනවා. මේක අවසන් වෙනකම් බලන්න. ඊට කලින් සබහාදහමට අවනත සිරු දෙනා යුනිවර්ස් බොස් නේචර් දැම්මම සබ්ස්ක්‍රයිබ් කරලිමු නේද? ඇත්ත වශයෙන් කියනවා නම් යාළුවනේ මිනිස්සු දියගිල්ල මැරෙන්නේ තියෙන බයට. ඒ කියන්නේ දියේ ගිලුනාම එතනින් ගොඩ එන්න ට්‍රයි කරලට බියට තමයි ගිල්ල මැරෙන්නේ. ඒකට මුල්ලු හේතුව තමයි මිනිස්සු පීනන්න දන්නේ නැතිකම. ඒ කියන්නේ අපේ රටේ පීනන්න දන්න මිනිස්සු ඉන්නවා, දන්නේ නැති මිනිස්සු ඉන්නවා. එතකොට වතුර ගැන අවබෝධ මිනිස්සු ඉන්නවා, අවබෝධය නැති කට්ටිය ඉන්නවා. එතකොට පීනන්න බැරි මිනිස්සේ ගැඹුරු වතුරකට වැටුණොත්, ගැඹුරු දියකට වැටුණොත් ඒ මනුස්සයා කකුල් දෙක අඩියේ වදින්නේ නැහැ. එතකොට මෙතනින් පහළට වතුර ටික එනකොට එයා කකුල් දෙක ටයි කරලා ගොඩට එන්න ටයි කරනවා. කකුල් දෙක උපයෝගී කරගෙන ගොඩට එන්න ටයි කරනවා. ඒ උපයෝගී කර ගැනීම තුල ඒ අවස්ථාවට අනුව වතුර දියට යනවා. දියට යනවා. ඔව් දියට යනවා මෙහෙම එන්න හැදුවට එන්න බෑ. ඒ තවත් දියට යනවා. දන්නේ නැහනේ. එතකොට බයට තමයි යන්නේ. එතකොට දැන් පීනන්න පුළුවන් කට්ටිය ඕම තැනක බැස්සත් මෙතනින් පහළට එනකොට ඒ කට්ටිය දිගා වෙනවා එම. ශරීරේ දිගා වෙනවා. දිගා වෙලා අත් දාලා එතකොට පීනලා ගොඩට එනවා. ඔය බිය නැත්තම් ඔය බිය නැති කර ගන්න ඕනේ මම කියන්නේ. දිගා වෙලා පීනලා ගොඩට එනවා. පීනන්න ලේසි. හරිද? පීනන්න අමාරු නම් මේව උඩු අතර දිග ඇරුණම යට යන්නේ නැහැ. බඩ තියෙනවනේ. ඊට පස්සේ මෙහෙම කරලා උඩට එන්නත් පුළුවන්. නැත්තම් මෙහෙම යට යන්න නැතුව ඉන්නත් පුළුවන්. මේකට මුල් හේතුව තමයි කවදාවත් දියේ ගිලන මිනිස්සෙක් කවදාවත් බේර ගන්න බෑ. දියේ ගිලන මිනිස්සෙක් බේර ගන්නව නම් එක්ක කඹයක් ආධාරයෙන් බහින්න ඕනේ. කඹයක් අල්ලගෙන කවුරු හරි ඉන්න ඕනේ. ඒ කඹය ආධාරයෙන් දියේ ගිලිච්ච මිනිස්සු අරන් එන්න ඕනේ. නැත්තම් ටියුබ් එකක් අරගෙන ටියුබ් එකේ ලණුවක් ගැට ගාලා ඒක ආධාරයෙන් ගිහිල්ලා අරගෙන එන්න ඕනේ. මේ ආධාරකේ නැතුව කවදාවත් දියේ ගිලිච්ච මිනිස්සෙක් බේර ගන්න බෑ. දියේ ගිලන මිනිස්සයා ඒ ගිලන මිනිස්සයා ගිලුනම තමයි. මේ මිනිස්සු බේර ගන්න ගිහිල්ලා යටට වතුරට පැනලා ගිහලා අදන් එන්න යන්න එපා. මොකද මේ මිනිස්සගේ බරට ඔයාලත් යනවා. තේරෙන්නේ නැහනේ. ඒ බයටද මැරෙනවා. ඒක අන්ද දියේ ගිලිච්ච මිනිස්සෙක් කවදාවත් ආධාරකයන් නැතුව බේර ගන්න යන්න එපා. එතකොට දියේ ඉන්න මිනිස්සෙ බේර ගන්න පුළුවන්. දිය මතු පිට 100 නැතුව හරි මොකක් හරි වෙලා පාවෙමින් ඉන්න මිනිස්සෙක් කියලා බේර ගන්න පුළුවන්. ඒකටත් උපරිම පළපුරුද්ද තියෙන්න ඕනේ. ඒ කියන්නේ ගැඹුරු දියේ ඉන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ. දැන් ගැඹුරු දියේ ඉන්න පුළුවන් හැකියාව හැමෝටම නැහැ. මට පුළුවන්. මට ඒ වගේම වතුර යට ඉන්නත් පුළුවන්. ඒකන්ද මට බය නැහැ. මට වතුර යට ගොඩක් වෙලා ඉන්න පුළුවන් නේ. වතුර යට හැමෝටම ඉන්න බෑ. දැන් වතුර යට ගොඩක් වෙලා ඉන්න පුළුවන් කට්ටියක් ඉන්න බැරි කට්ටියක් ඉන්නවා. දැන් මට ගොඩක් වෙලා ඉන්න පුළුවන්. දැන් මට මතකයි මම ආච්චි අම්මයි පුංචි කාලේ ගියා තිස්සාවේ නාන්න ගියාම අර මුද්දා කරලද ගෝද කට්ටිය හොයනවා. මාත් ඉතින් හොයුවා. හොයනකොට විනාඩි ගාණක් යට ගිහිල්ලා ආවා. ආච්චි අම්ම බය වෙලා මේ මම කිව්වා දැන් ගියද මොකක් කරා දන්නේ නැහැ කියලා. ඊට පස්සේ කාන්ටයක් ගාලා ගොඩින් තුව බහින්න බෑ කියලා වතුරට බය වෙලා. ඒ විනාඩි ගාණක් තුල මන් නැහැ. කොහෙද වතුර යට? බලන් ඉඳලා එනකොට ඔන්න වතුර යට කියලා උඩට ආවා. ආච්චිම බය වෙලා ගොඩින් ඉඳමන් කියලා බැලලා තිව්ව ගහලා එකක් ගහලා ගොඩින් තිව්වා. ඒ කියන්නේ අර මට පුංචි කාලේ ඉඳලා වතුර යට ඉන්න හැකියාව තියෙනවා. ඒකට එහෙම හැකියාවක් තියෙන මිනිස්සෙක් මිසක මේ මතු පිට දිය මතු පිට ඉන්න කවුරුවත් බේර ගන්න යන්න එපා. මොකද දිය මතු පිට ගියත් මෙන්න මේ තමන්ට දැන් දකුණු අත නම් උරු වම් අත දාලා මෙහෙම බෙල්ලට අල්ලලා මෙහෙම උඩු අතට අල්ලලා මේ අතින් තමයි තනි අතින් ගැම්ම අරගෙන කකුල් දෙකත් එක්ක පිටිපස්සට අරගෙන ඉන්න තියෙන්නේ. මෙහෙම පිටිපස්සට තමයි ගන්න තියෙන්නේ. ඒක හැමෝටම බෑ. දිය මතු පිට ඉන්න හැකියාවක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඒකට ප්‍රැක්ටිස් එකකුත් තියෙන්න ඕනේ. එහෙම නැතුව බෑ. ගියපු වලියට බෑ. ඒකන්ද දියේ ගිලෙන මවුසෙක් කවදාවත් ගොඩ ගන්න බෑ ආධාරකයක් නැතුව. මෙන්න මේක හොඳට මන අවබෝධ කරලා තියාගන්න. තමන් කොච්චර වැඩෙක් කියලා කොච්චර සෙනියස තිබුණත් ගියොත් ඔබත් එන්නේ
ඔබත් මරණයට ලං වෙන එක විතරයි. ඒකන්ද දිය ගිලිච්ච මිනිසෙක් බේර ගන්න නම් අනිවාර්යයෙන්ම ආධාරකයක් ඕනිමයි. ආධාරකයක් නැතුව බේර ගන්න පුළුවන් දියපතු පිටේ ඉන්න මිනිසෙක් ඒත් පළපුරුද්ද තියෙන්න ඕනේ. දියේ ඉන්න පළපුරුද්ද තියෙන්න ඕනේ. හොඳට කියන්නේ ගැඹුරු දියේ මේ කකුල් දෙක ගහන්න නැතුව ඉන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ. හැමෝටම මේ හැකියාව නැහැ. එහෙම තියන පුද්ගලෙක් විතරයි දිය මතු පිට කෙනෙක් හරි බේර ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේකට තිරසාර විසඳුම තමයි ඔබ පුංචි කාලේ ඉඳලා දරුවන්ට පීනන්න පුරුදු කරන්න. ඔය නාන්න ගියාම ඔය අතු ඇලක හරි බාලා ගැඹුරු නැති අතු ඇලවල් තියෙනවා. ඒ වාරි මාර්ග ඇලවල් ඒවයි බහලා පීනන්න පුරුදු වෙන්න. පීනන්න පුරුදු වෙන්න. ඒක ජීවිතේට වැදගත්. පීනන්න පුරුදු වෙන්න. අනික පීනන්න පුරුදු නැති මිනිසෙක් ගැඹුරු වතුරකට වැටුනොත් අනිවාර්යෙන් මැරෙනවාමයි. ඒ දන්නේ නැනේ බයටනේ. අර ගිලින්න මිනිහා අර මොකද්ද පිදුරු ගෑත් තෙලනවා කියන්නේ. ඒක අන්දා අර ඒ බයට තමයි ගිලෙන්නේ. දැන් මේ ලෝකේ හැම සතෙක්ම පීනනවා. ඒ සත්තුන්ට සබාදාම විසින් මරණ බිය දීලා තියෙනවනේ. ඒ මරණ බියත් එක්ක ඒ සත්තු මේ හැම සතාටම පීනන්න හැකියාව දීලා තියෙනවා. ඕන සතෙක් පීනනවා. මිනිසාට විතරයි පීනන්න බැරි. මිනිසා හැරුණොත් මේ ලෝකේ ඕන සතෙක් පීනනවා. මිනිසාට පීනන්න බැරි කමක් නැහැ. මිනිසාට පීනන්න බැරි මිනිසා අර ජලයත් එක්ක එකඟ වෙන්නේ නැහැ. පුංචි කාලේ ජලයත් එක්ක බහැලා සෙල්ලම් කරලා වැව් ගවුන් වල පීනලා ඒ හැකියාව තියෙනවා නම් බය වෙන දෙයක් නැහැ. දැන් ඕක උඩ පවන මිනිස්සු ඉන්න පාරම් උඩ ඉඳලා පයින්න වතුරට ගැඹුරු වතුරට. ගම් වතුරේ පයින්න. ඒ පැන්නම ඒ මනුස්සයා දන්නවා යට ගියාම ගොඩ එන ආකාරය. යට යනකොට අපේ ශරීරය යට යනකොටම අපේ ශරීරය අත දිග දාලා හරස් අතට එන්න ඕනේ. මෙහෙම එන්න ගියොත් එන්න හම්බෙන්න යට ගිලින්න මැරෙනවා. පැනපු ගමන් මෙම හරස් අතට අත දාලා උඩට එන්න ඕනේ. ඔක මේ පීනන මිනිසුන්ට කියලා දෙන්නේ නැහැ. මේ මසු ඔටෝම කරලා තේරුම් අරගෙන ගත්තා. පොල් ගස් නගින මින්ට කවුරුවක් කියලා දෙන්නේ නැහනේ. ඒ මසු කොහොම හරි පොල් ගස් නගිනවනේ. ඒක අන්දා පළවෙනිම දේ තමයි පීනන්න ඉගෙන ගන්න එක. ඒක ජීවිතේට වැදගත් වෙනවා. අද ඉඳලා ඔයාලා පීනන්න ඉගෙන ගන්න ගෑනු පිරිමි සිරුමු දෙනාම. දෙවෙනි කාරණය තමයි පීනන්න දන්නේ නැත්නම් ගඟක මහා ඇලක එතකොට ඔයක මුහුදක නාන්න යන්න එපා. අඩු ගානේ ගොඩ ඉඳගෙන පවුන්ටෝකින් හරි නා ගන්න. පීනන්න දන්නේ නැත්නම් නාන්න යන්න එපා. හරිද? මේ නාන්න නැත්නම් චූටි අතුවලක් තියෙනවා. අතුවලක් හොයලා අර වාරි මාර්ග පොඩි ඇලක් තියෙනවා. ඇලකින් නාන්න. වැව් වලම නාන්න බයින්න එපා. මොකද ගංගවල් වල බැස්සම වැලි වලවල් තියෙනවා. ඔය කොච්චර උඩින් වතුර වැලි ටික පේන තිබුණම පොඩ්ඩක් තැනකට වැලි වලක් තියෙනවා. මාත් මැණික් ගඟේ ගිල්නවා අඩි බැස්ස බල් ගාලා ගිල්ල භාගයක්. ඉතින් අර මට එන්න හැකියාව තියෙන හන්ද මං උඩට ආවා. වැලි අරගෙන. එතකොට ඒ හැකියාව තියෙන කෙනා එනවා. ඒක අන්දා අර පීනන්න බැරි කෙනාට ජීවිතේට සමු දෙන්න වෙනවා. ඒ වගේම වැව්වල තියෙන්නේ රොන් මඩ. දැන් වැව්වල කවදාවත් අපි වැව්වල බහිනෝ කවදාවත් අපේ මේ මෙතනින් පහළ ඇත අපි මේ හරියවත් කකුල් දෙක ගහන්නේ නැහැ. අඩු ගන්න මේ හරියවත් තිබුණොත් විතර අපි කකුල් දෙක බිම ගහන්නේ. මේ හරිය තිබුණා අපි රොන් මඩේ කකුල් දෙක ගහුවොත් අපි රොන් මඩේ එරෙනවා. එරුණම මැරෙනවා. වැව්වල පීනන කට්ටිය දන්නවා පීනන කට්ටිය කවදාවත් කකුල් ගහන්නේ නැහැ. කකුල් ගහන්නේ මෙන්න මේ සයිස් එකේ විතරයි කකුල ගහන්නේ. එහෙමතු කකුල් ගහන්නේ නැහැ. රොන් මඩේ එරුණොත් අනිවාර්යෙන් සොරිම තමයි. ඕනක් ඇව්වලද රොන් මඩ තියෙනවා බැස ගමන් ගිහලා එරුණොත් එහෙම එන්නම් වෙන්නේ නැහැ මැරෙනවම තමයි. ඒ වගේම යට යන මවුසේ කවදාවත් ගොඩ ගන්න බෑ. ඒ කියන්නේ ගිල්න මවුසේ කවදාවත් ආධාරකයක් නැතුව ගොඩට ගන්න බෑ. ඔයාගේ ඉදිරි පිට කවුරු හරි ගිලිනොත් ඔයාට කරන්න තියෙන හොඳම දේ තමයි කඹයක් අරන් ඇවිල්ලා කඹේ අල්ල ගන්න කියලා කඹේ ඉනට බැඳගෙන බහැලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා ගන්න. එහෙම නැත්නම් ටියුබ් එකක් අරගෙන ගිහලා ටියුබ් එකේ ලණුව බැඳලා යට අර ගිහලා ගන්න හැනම් ගන්න. එහෙම නැතුව ගන්න යන්න එපා. මොකද එක මිනිහෙන් බේර ගන්න කියලා මිනිස්සු දෙන්න තුන් දෙනෙක් මැරෙන්න පුළුවන්. මැරෙන එක මැරෙනවම තමයි ඉතින්. ආයි වැඩි වෙලා විනාඩි 10ක් 15ක් ඇතුළත ගත්තොත් බේර ගන්න පුළුවන්. ඒ ඇතුළත ආට මොකක් හරි කරන්න පුළුවන්. කඹයක් ගාලා සිංගා කාටරි කතා කරලා කඹයක් හරි මොකක් හරි ගානලා හොයලා ගන්න පුළුවන්. ආධාරකයන් නැතුව කවදාවත්
ගිලිච්ච මිනිසෙක් ගොඩ ගන්න යන්න එපා. එහෙම ගියොත් නැති වෙන්නේ ඔබේ ජීවිතේ. ඒක තේරුම් අරන් ජීවත් වෙන්න. එහෙමනම් ඔබට ජය.